කළා ලස්සනයි. ලස්සනනේ flawless මේ මොනවද දෙන්නේ? flawless මේ ටෝන එකක්ද? කෝ පෙන්නන්න මොන මොකද වෙලා තියෙන්නේ? මෙයා මට ගැහුවා මොකද උඩ මොකක්ද කරන්නේ? ඔය අයිලයිනත් අඳිනවා නේ මේ නයිට් එකට දැන් ඔය මේක සප්න නෙවෙයි. මේක දැන් අපි දන්නේ අද අපි වැඩි කියලා අපි දැන් නිදාගන්නේ යන්නේ ඔස්සේ නිදාගන්නේ මම නම් ඔය බ්ලොග් එක බ්ලොග් එක බලන්නේ. අපි තුන්දෙනාට වෙච්ච ප්‍රශ්න ගැන අපි තුන්දෙනා දැන් මෙතන කතා වෙලා තියෙන්නේ. අපි තුන්දෙනා ටිකක් දැන් වෙනම ඩල් මූඩ් එකක ඉන්නේ. ඉතින් ඒ මූඩ් එක අපිට යවා ගන්න අපි තුන්දෙනා ගේම් එකක් කරන්න හිතුවා. ඒ ගේම් එක තමයි අපි තුන්දෙනා ගැන කොච්චර දන්නවද කියලා තමයි මේකෙන් අපි කරන්න යන්නේ. ඔයාලා රෙඩිද? රෙඩි. හැබැයි මම ගේම් එක පටන් ගන්න කලින් දෙයක් කියන්න ඕනේ. මම මේ දෙන්න ගැන දන්නවා. ඒක වැදගත් දේවල් දන්නේ නැහැ. නෑ අපි වැදගත් දේවල් නෙවෙයි අහන්නේ. වැදගත් දේවල් දන්නේ නැහැ. ඒක හරි මේක බලන ඔයාලා තීරණය කරන්න. දැන් අපි තුන්දෙනා හොඳම යාළුවනේ. ඒකට අපි තුන්දෙනා ගැන කොච්චර දේවල් දන්නවද කියලා බලමු. මම පළවෙනි ප්‍රශ්නේ නම් පටන් ගන්නම්. හරිද? වින්ඩි කියන්න අංජලි නෑ වින්ඩිද කියන්නේ? ඔව්. වින්ඩි කියන්න අංජලි මායි අපි දෙන්න සාමාන්‍යයෙන් කන්න කැමතිම කෑම මොකක්ද? ලේසියකින් පටන් ගමු. මෙහෙම හරිද මුලින්ම අංජලි ගමු මම දන්න විදිහට නම් අංජලි ඕන කෑමක් කනවා ආසයි ඔය බත් ඒ වගේ ඒවා කන්න ආස ඇති කියලා මම හිතනවා ඒ නිසා මම බත් කියලා යාට ඒ හරිද? බත් කියලා කියනවා මොකක්ද එහෙනම්? මොකද කන්න කැමති රාමෙන්ද? ඔව්. මෙයා නම් ඉතින් ආස නෑ ඇත්තටම බත් කන්න කෑමක් මම දැකලා නැහැ. පීසා වගේ කනවා. පීසත් හැබැයි එච්චරම කන්නෙත් නෑ මාර ප්‍රශ්නයක් බතු තනාගෙන කනවා හැබැයි. ජීවිතේම අනාගෙන කන්න. අනාගෙන කනවා ඒක වෙනම කතාවක් ඔව්. බත් පී මොනේ මොන්ද ඒක අමාරුයි හලෝ ඒ වුණාට මොකක් හරි කියන්න මගේ හිතේ තියෙන උත්තරේ දුන්නොත් ඔයා දිනනවා මේ වෙලාවේ. ඒ කියන්නේ ස්වීට් ස්වීට් කරනවා නේ වැඩි. නෝ. අර කේක් කෑල්ලත් මටනේ කෑවේ. චොක්ලට් එකත් අපිට නේ දුන්නේ. ඇත්තටම මොනවද මෙයා කන්නේ? ලැප්ටොප්. මෙයා මම දන්න විදිහට නම් මාස්මිලෝ ටාකෝ එකේ අපි දැන් දැනගමු. හරි. ඒක හරි. ඒක මට අමතක වෙලා තිබ්බ. හැබැයි මං කන්න ලකුණු හම්බෙන්නේ නැහැ. මං කන්න කැමතිම කෑම තමයි ෆැන්ටස්ටික් අයිස්ක්‍රීම් එක. අදනේ දැනගන්තේ. දැනගත්තේ. දැන් හෙට අරන් එන්න. සීරා හෙට අපි එහෙම මේකක් කරමු. අද තියෙන මට හෙට එන්න දෙන්න. හෙට මාළුවර යනවා. හරි. අංජලි කියන්න වින්ඩි යන්න ආසම තැනයි මං යන්න ආසම තැනයි සාමාන්‍යයෙන් කොහෙද? ඔයා යන්න ආස බීච් එකට? Yes. ඒක ඔයා හිතලානේ කිව්වේ? නෑ මම සමහර තැන්වලදී දන්නවා ඒක. ඕකේ. සමහර ඉන්සිඩන්ට්ස් මට සමහරවට දැනලා තිනවා එතෙන්ට කැමති කියලා මම කිව්වේ. හරි වැඩි දන්න දේවල් කියන්න ඕන පොඩ්ඩක්. හරි. වින්ඩි යන්න ආසම තැන. හරියට. ආසයි මේ නෙවෙයි ඒක මේක නෙවෙයි. මේ ප්‍රශ්නේ නෙවෙයි. ඔව්. වෙන ප්‍රශ්නයක්. ඔව්. වින්ඩි යන්න ආසම තැන. මම දන්නවා. මම කාමරේ යනවා ඔබ ගියම. බීච් එකනේ. බීච් එකට ආන්නේ. ඔයා කීයද යන්න ආස? මම බීච් එක නෙවෙයි. මම ආස කඳු පැත්ත. මම කියන්නේ කියේ මේ හරි අංජලි කියන්න මම වැඩියෙන්ම කාලය ගත කරන්න කැමති මොන වගේද කියලා මගේ හොබි එක මොන වගේ දෙයක්ද සාමාන්‍යයෙන් මට ඒක ගැන අයිඩියා එකක් නැහැ. මොකක් කර කියන්නේ කලෙක්ටිං ස්ටැම්ප්ස් නෑ හැබැයි මම හිතනවා එයා කැමතියි කියලා මේ නිකන් ඔය පොත් කියවන්න චිත්‍රපාට කරන්න යාගේ කාමරයේ හැඩ බල බල ඒ වගේ දේවල්
දේවල් වලට කැමති කියලා මට හිතෙනවා. ඒ වයිබ් එකක් තියෙන. ඔව් ඇති යන්තම්. ඒක හොඳයි ළඟින් ගියා. මම? අවුලක් නෑ. ලයින් ගියත් ඇහැ. මම මෙයා ශෙරාන්ගේ හොබි එක. ශෙරාන්ගේ හොබි එක මොකද්ද? ශෙරාන්ගේ හොබි එක විදිහට මට නිකන් එයා සතුටින් කරන දෙයක් නෙදී එයා ශෙරාන්ගේ හිතා ගන්න අමාරුයිද? පොත් කියවන්නෙත් නෑ. නෑ නෑ. කවදාවත් ඒක නම් පොත් කරන්නේ කියවන්නේ නෑ. මම ෆිල්ම්ස් බලනවා. හැබැයි ඒකත් අර ලොකු හැබැයි සින්දු අහන්න කැමති. හැබැයි ඒක හොබි එකක් කියන්නේ නෑ. නෑ ඒක සාමාන්‍යයෙන් නිදාගන්න තමයි. මේ හාන්ස් වෙලා ඉන්න තමයි මේ හොබි එකක් නේ. නටන එකද? yes ගායිස් මම බේරුණා. හරිම දරුණු තරගයක් මේක. මම තුතරේ දෙන්නා ගන්න බැරිද? මම ආසම පාට මොකද්ද? දෙන්නගෙන් පාරවලද කියන්නේ? මම මගේ පාට කියන්නේ නැහැ පාට. ඒක රහෙන ප්‍රාථමික ප්‍රශ්නයක් ඒ තමයි. ඉතින් අමාරුයි. ඔව්. අංජලි නම් කළුද? ඔව් ගොඩක් එයා අඳින්නේ මොකක්ද? එතකොට මට ඒක හරිද? ඔව්. ඒක ඔයා අත එයා කඩ කඩද? දන්නේ නැහැ. තේරුම් ගන්න. ගොඩක් පාට එක එක වෙලාවට එක එක පාට. ඔව් එහෙම තියෙනවා. හැබැයි අර මට නිකන් දැන් ඒ කියන්නේ මේ දවස්වල මට අහස් නිල් පාටට ආසාවක් හිතලා තියෙන්නේ. එහෙනම් බේබි බෝයි කෙනෙක්. ජෙන්ඩර් එක. ජෙන්ඩර් රිවීල් එක. ඔයා රෝස පාටද? නෑ. දම් පාට දම්. නෑ අයියෝ. කොළ මෙහෙම හරිද? එහෙම ඒව අර අඳින්න එහෙම ආසයි. ලස්සන පාට බලන්න. කළුද? නෑ. දම්ද? පාට රතුද? නෑ. කහ නිල්. සැමිලි. නෑ. ඉතින් අර පාට ටික ඔක්කොම කිව්වනේ. තව තියෙනවද පාට? ඔව්. අලු. දම්ද? නෑ. ඩෝල්? දුබුරු? ඔයා මට පැනලක් තියෙනවා මේ ඒවා ඒ ඉස්සර මම ඒක මැන්දා කාලයක්. ඕක මම අඳින්න පා කියලා මට පැනලක් තියෙනවා. මේ මම වැඩසටහනකටත් ඇඳා ඒකක්. ඊට පස්සේ ඒකත් ඔයා ආසන්න සමිලද? නෑ. ලුකස් කොළ. නෑ. අයියෝ අප්පා මොනවා සුදුද? ඔව්. ගුමුකලද? නෑ. දුඹුරුද? යප්පා. අපිට ඒ සුදුම මතක උනේ. ඒකනේ කළු කිව්ව සුදු කිව්වේ. ඇත්තට සුදු පාට වෙන්නේ තියෙනවා. අන්තිම ප්‍රශ්න දෙක අපි තුන්දෙනා ගැන කොච්චර දන්නවද නේද? ඔව්. ගොඩක් දන්නවා. ඒතර විදිහට මම ගොඩක් කැමති රඟපාන්නද එහෙම නැත්තම් මොඩල් කරන්න. මොඩල් කරන්න. රඟපාන්න. මොඩල් කරන්න. හරි අමාරු වෙන්න. දෙන්නගෙම. ඉතින් අපි දැන් උත්තර දුන්න. තව ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම කතා. ඕනේ දෙක අහන්න ඕනේ. ඒක මෙයාටත් අදාළ වෙන්න ඕනේ හරියට. මම දැන් දෙක. ඔව් තව එකක්. ඉන්නෝෂට. ඔයා ගැන විතරයි. දැන් වින්. දැන් මම යනවා අනිත් දැක්ෂක. මේ ගේම් එකත් අමතක කරනවා මේ මෙගොල්ල හරි දැන් ඔයාගේ ප්‍රශ්නේ නෙමෙයි මෙයාගේ. ඔව්. දැන් මෙයාගේ මගින් උත්තර ගන්න. නැහැ. දැන් එයා අහපු ප්‍රශ්නේ ඔයාගෙන් එයාටයි මටයි දෙන්නටම අදාළ ආ, ඔව්. ඔයා කියන්න ඕනේ. ඔයා මගේ එකක් කියන්න ඕනේ. මම රඟපාන්නද මොඩල් කරන්නද වැඩිපුර කැමති කියලා. ඔයා නම් රඟපාන්න කැමති නෑ. පොඩ්ඩක්වත් කැමති නෑ. මෙයා දහන්න ඕන. මම අහනවා. ඒක කපනවා. නෑ එහෙම අහන්න හරි. හරි. දැන් අපි මේක ඉතින් කියන්නේ මෙහෙම. දැන් අපි මට මම මගෙන් ඔය මොකද දන්නවා? පුදුම දම මේ කියන්නේ. 10 හරිද? ඔව් අනේ. පුදුම මිනිස්සුදාලේ. ඔල්ලුරෙක් වගේ. අපි නම් කමන්නේ. මගේ කියන්න බලන්න. අර ගෙදර වගේ නේද කොට. හරි වෙයි දාද. අර මැදමයි ඉන්නේ මම හරිද මැද මෙහෙම මැද. වේදිකාව මැදින්නද වේදිකාව මැද ඉද්දිම හොඳ නෙන්න මේක මැදිද. එහෙම නෑ. වඩාත් ඉද. ශේරාන්ගේ දුක හිතුනාම කරන්න කැමතිම දේ මොකක්ද? ශරාංගි දුක හිතුනම කරන්න කැමතිම දේ ඔයාලා දෙන්න කියන්න ඕනේ. ඔයා දුක හිතුනම කරන්න කැමති දේ තමයි අපි දැන් ඔයා දුක හිතුනම කරන්න කැමති දේ මෙයා දුක හිතුනම කරන්න කැමති දේ තමයි මම කියන්නේ. හරි හරි. උඹ කියන්නේ නැහැ මම කියන්නේ. හරි හරි. එහෙනම් මං කියන්නේ මම දුක හිතුනාම කරන්න කැමතිම දේ මොකක්ද? මම කියන්නේ. ඔය මේ මම දන්නවා මොකද කරන්න කැමති කියලා. කියන්න බැරිද? ප්‍රසිද්ධිය. ඉතින් උඹ දුක හිතුනම කියන්න බැරි දේවල් කරන්න නැහැ නේද? අන්න අඬන්නේ නැහැ ඔයා. එහෙනම් මම දැක්කම නැහැ ඔයා අඬන්නේ. මෙයා මන් දෙක හැබැයි බොරුවට. බෝල් නෙමෙයි එදා නම් ඇත්තට බැන්නේ. කවද? එදා. කොයි? අර වක්කකයිද බිරියානි කකා අඬනවා කියන්නේ අමු බොරුව දුකින් ඉති කතා. බිරියානි කකා. මෙන්න කොයි බිරියානි කකා. අපි ටක්කා ඉවර. ඒ මචං මේ වහයි නේ බං. මම කියනවා දුක හිතුනම කරන්න කැමතිද? මූණන් අඬනවා. මෙයා අඬනවා දුක හිතුනම.
නේ හැබැයි මම ළඟදී ඇඬුවේ නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ ඔයාලා සතුටින්. ඒ කියන්නේ මම දුක හිතුණාම දැන් ඔයා අන්තිමට දැකපු දවසට පස්සේ මම හිතන්නේ මම අඬන්නේ නැතුව ඇති. ඔයා අන්තිමට දැක්කේ කවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම දැන් අවුරුදු 2ක් විතර එහෙම අඬලා නැහැ. අවුරුදු දෙකක් බොරු කියන්න එපා. ඔව් ඒ කියන්නේ අවුරුදු දෙකක්? ඒකේ මෙහෙම අඬලා තියෙනවා. එහෙම. අර අවුරුදු දෙකකට කලින් පස්සේ නන්ද අපි දැක්කනේ. අඬලා අවුරුදු දෙකකට සෝරි අනේ අවුරුද්දක්. එතකොට හරි ඒක හලෝ බැරදුනා. අවුරුද්දක් මෙයා ඔයා දුක හිතරම් කරන දේ මං කියන්න ෆෝන් එකකින් දාගන්නවා බල්ලෙක්ටවත් අහන්න බැරි සින්දුවක්. ඒ කියන්නේ මේ සින්දුව අපි ජීවිතේට අහන්න අයියෝ අනේ කැලිෆෝනියා ඩ්‍රීමින්. කැලිෆෝනියා ඩ්‍රීමින් ඒව දන්නේ නැහැ. ඒක දවසක් කර මේ ඕම් පණේ ගහගෙන ගියේ. මතකද ඒ දවස? ආපෝ මෙයා අහන්නේ අපිට අපි ජීවිතේට ඒක එහෙම සින්දුවක් තියෙනවද කියලා දන්නවත් නැති සින්දුව. මං දන්නේ නැහැ. එහෙම සින්දුවක් දාගෙන සතපෙනවා ඇඳේ නිකන් මොකාද වගේ සතපිලා මෙහෙම අත මෙහෙම පේනවත් දන්න මෙහෙම බඩේ තියන් මෙහෙම උඩ බලාගෙන මෙහෙම නියපොත්තක් කකා හරිනේ ඔව් මට තේරෙන්නේ ඒකට මම මොකද කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේ ඔහොම තමයි අපේ ප්‍රශ්න මන් දන්නේ මේ ගේම් එක බලන ඔයගොල්ලොන්ටත් පොඩක් පැටලෙවෙයි මේක පැටලෙව්වා අපි මේ දැන් හිතිලා මේ දැන් නිකන් ජස්ට් අපි තෝනුණා අපි පස්සේ දවසක ප්ලෑන් කරලා ලස්සන. ඔව් අපි ලස්සන වීඩියෝ ඒ කියන්නේ අපි කරේ නිකන් අපි තුන්දෙනා ගැන කොච්චර දේවල් දන්නවද කියලා දැනගන්න. මගේ සම්පූර්ණ නම මොකද්ද? චිරංගි නටාෂානේ. ඔව්. අරකද? චිරංගි නටාෂා. නෑ චිරංගි නටාෂා පෙරේරාද? නත් පිරේරා මම හිතලා කිව්වේ. හරි. කොහමද වීරසිංහ වීරසිංහ මම නෙවෙයි සිතුම් අයියලා. වීරසිංහ අවුරුදු ලකින් ගැන මෙයා මේ කියන්නේ. මම වීරසිංහ නෙමෙයි. වීරරත්න මෙයා කොහමද රත්න කෙනෙක් නෑ අම්මා. තාත්තා මොකද්ද? මේ ඔයා විජේසිංහ. වීර ඔයා ජයසිංහ වීර කැප්පටි පළ මම රණසිංහ. මෙයා ජයසිංහ. මෙයා මාරයි අප්පා මෙයා රණසිංහ මම ජයසිංහ. මෙයා ජයසිංහ ඔයා ඒකනායක. ඒකනායක. ඔයා ඒකනායකයි. ඒකනායකගේ මීනින් එක මොකද්ද? එකයි නායකයා මම ඔයාලා මොකද සනේමගේ ශරංගි? මම ඇවිල්ලා අබේරත්න. රත්නය මං කිව්වා මම අබේරත්න වීරසේකර පටබැඳිගේ. ගේ දිනනි මගේ චිරංගි නටාෂා අබේරත්න. එහෙනම් මේ ලග් එක මෙතනින් ඉවර වෙනවා. අපි කොහෙන් පටන් ගත්තත් අන්තිමට ලග් එක කොතනින් පටන් ගත්තත් ඉවර වෙන්නේ මේ දෙන්නගෙන් මන් දන්නේ නැහැ මොකක්ද ඒක කියලා. මොකද මේ ලග් එක තව ඉස්සරහා තියෙනවා. තේරෙනවද? ඔයාගෙත් තියෙනවද ඕ මොනවද තියෙන්නේ? ඒක ඉතින් එහෙනම් අපි තුන්දෙනාට ආදරය කරන ඔයාලට තවත් මේ වගේ ලොග්ස් බලන්න පුළුවන්. ඔයගොල්ලෝ රික්වෙස්ට් කරන්න අංජලිත් ලොග්ස් කරනවා නම් කැමතිද? එයාට කරන්න කියලා අපි කිව්වට අහන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ අපිට එකතු වෙලා කරන්න පුළුවන් මොන හරි ඔය ෆනී දේවල් තියෙනවා තියෙනවා නම් ඔව් කමෙන්ට් කරන්න. කරන්න. බයි. බයි. ආයෙම ලොග් එකකින් හම්බෙමු. අන්නස්